හායි කොහොමද ඔයාලට? අදත් මං ඔයාලා එක්ක රසම රස කිචන් කතාවක් බෙදා ගන්නයි යන්නේ. අඹ කන්න කැමති ඔයාට රසම රස අඹ චට්නි එකක් හරිම ලේසියෙන් හදා ගන්න විදිය තමයි අද කතාව. අඹ, බිලින්, ඇඹරැල්ල වගේ ඇඹුල් දේවල් ඇලුමිනියම් එක ප්‍රතික්‍රියා කරන නිසා මැටි හට්ටියක් තමයි අපි පාවිච්චි කරන්න ඕනි. හට්ටිය රත් වීගෙන එද්දි මේකට සීනි හැන්දක් විතර දාලා ටිකක් කර ගන්න. සීනි කර ගන්න එකෙන් අපිට චට්නි එකට හොඳ පාටක් ගන්න පුළුවන්. සීනි හට්ටිය හොඳට කර වෙනකොට අපි මේකට උණු වතුර මිලිලීටර් 100ක් වගේ දාගන්නවා. කර වුණු සීනි ටික දිය වෙනකම් හැඳිගා ගන්න. ඊට පස්සේ ඉතිරි සීනි ටිකක් දාගෙන තව වතුර මිලිලීටර් 100ක් වගේ එකතු කරගෙන සීනි දිය වෙනකම් හැඳිගා ගන්න. දැන් මේකට අපි කලින් කපාගත්ත ලොකු ලූණු, සුදු ලූණු වගේම එනසාල්, කරාබු නැටි, කුරුඳු පොතු කෑල්ලක් දාගෙන මේ චට්නි එක තවත් රස කරගන්න පුළුවන්. ඊට පස්සේ මිරිස් කුඩු තේ හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක්, ලුණු කුඩු ටිකක් දාගෙන හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි කලින් කපාගත්ත අඹ ටික එකතු කරගෙන මේක කලවම් කරගන්න. දැන් මේක විනාඩි 8ක් වගේ වෙලාවක් මැටි පියනකින් වහලා තැම්බෙන්න තියන්න. One eternity later. මේ තියෙන විනාඩි 8කට පස්සේ අපේ අඹ චට්නි එක. මේ වෙද්දී අඹ හොඳට තැම්බිලා තමයි තියෙන්නේ. සමහර අඹ තැම්බෙන්න ටිකක් වෙලා යනවා. මේකේ වතුර ගතිය තියෙන නිසා මන් තව විනාඩි 8ක් විතර හිඳෙන්න තියෙනවා. One eternity later. මේ තියෙන්නේ විනාඩි 8කට පස්සේ. අපේ චට්නි එක හරියටම ජෑම් එකක් වගේ වෙනකන් තමයි මදගින්දරේ හදාගන්න ඕනි. දැන් මගේ අඹ චට්නි එක හොඳට ජෑම් එකක් වගේ හැදිලා තියෙන නිසා මම මේක ලිපෙන් බා ගන්නවා. මේකේ වතුර ගතිය හිඳුනට පස්සේ ගොඩක් වෙලා ලිපේ තියාගන්න එපා. මොකද ලිපෙන් බාගත්තම හට්ටියේ රසනෙටත් මේකේ හිඳෙන නිසා. ඉතින් ඔන්න දැන් අපේ අඹ චට්නි එක හදලා ඉවරයි. දැන් කන්න තමයි තියෙන්නේ. මේක බත් එක්ක කන්න රසම රස කෑමක්. මේක ඔයාට තියාගෙන කන්න උනත් පුළුවන්. ඉතින් ඔයාලත් මේක try කරලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තවත් මේ වගේ කිචන් කතා දැනගන්න මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාන්න. තවත් මේ වගේ කිචන් කතාවකින් ආයෙ හම්බ වෙමු.